නිතාවෝ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකකින් ගෙනාවේ මෙන්න මේ වගේ සිංකින් පැලට් එකක් ගෙදරදීම හදාගන්න විදිය. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. මේ සඳහා අපිට සිලින්ඩරයක් ඕනේ. ලොකු එකක් ගන්න නම් හොඳයි. මාළු කෑම ඕනේ. මාළු කෑම ලොකු ඇට එකක් ගන්න නම් හොඳයි. වතුර ඕනේ. මේ වගේ තහඩු කෑල්ලක් හරි ප්ලාස්ටික් කෑල්ලක් හරි ඕනේ. මුලින්ම සිලින්ඩරේ මේ විදිහට අරගෙන ඒක ගලව ගන්න මේ විදිහට. ඊට පස්සේ ඒකට මාළු කෑම දාගන්න. මේකේ දාන ප්‍රමාණය වගේ දාන්න. ගොඩාක් දාන්න යන්න එපා. පොඩ්ඩක් ඉඩ තියලා දාන්න. ඊට පස්සේ මේ විදිහට හයි කරගන්න. ඊට පස්සේ පොඩ්ඩක් මේක තද කරගන්න. ඊට පස්සේ වතුර ඒකට ඇදලා ගන්න. ඊට පස්සේ වතුර දාලත් හොඳට මේක මිරි කන්න. පොඩ්ඩක් හොඳට තද කරගන්න. ඊට පස්සේ වතුර ආයෙමත් ඇදලා ගන්න. වතුර ගොඩාක් ඇදලා ගන්න එපා. පොඩ්ඩක් ඉඩ තියලා ඇදලා ගන්න. ඊට පස්සේ මේ විදිහට දෙපාරක් තුන්පාරක් ඇඟිල්ල තියාගෙන මේක අදින්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අන්තිමට ඒකට ඇඟිලි තියලා ඇදලා අතන අත තියාගෙන තැනින් අතාරින්න. ඊට පස්සේ වතුර ටික හොඳට යවා ගන්න. ඊට පස්සේ මේකේ මාළු කෑම ඉස්සරහට සිදුරෙන් එනවා. ඔයගොල්ලෝ මේක මිරික ගන්න මේ වගේ කොලයකට. මේකේ පේන විදිහට හරි. එහෙනම් මම මේ ටික ඔක්කොම මිරික ගත්තා. දැන් තියෙදි මේවා කැබලි වලට කපන්නයි. මේකේ පේන විදිහට මේවා කෑලි කෑලි වලට කපා ගන්න. කපලා මේවා හොඳින් වේලා ගන්න. පැය 3ක් විතර හොඳින් වේලා ගත්තාම ඇති. හරි. එහෙනම් මම මේ ටික ඔක්කොම කපලා වේලා ගත්තා. එහෙනම් අපි ටැංකියට දාලා බලමු මේවා යට යනවද කියලා. හරි. එහෙනම් අපි මේ ටික දාලා බලමු. මම ෆිල්ටර් එක ඔෆ් කරගත්තා. නැත්තම් මේ ටික හරි තැනට දාගන්න බෑ. අපි එහෙනම් මේ ටික දාලා බලමු. ඔයගොල්ලන්ට පේන ඇති එක චුට්ට වෙලාවකින් යට යනවා. මේක චුට්ටක් පරණ වුණා. නැත්තම් මේක ඉක්මනින් යට යනවා.
මේක හුලං වදින්න දෙන්න එපා. එතකොට තමයි යට යන්නේ නැත්තේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.